දැන් මෙතන කවුරුවත් ඉන්නවද ත්‍රිපිටකයේ එක සූත්‍රයක් හරි කියවපු කෙනෙක්? ඉන්නවද? ආවුදරනේ මම මේ සූත්‍රය කියවලා තියෙනවා. මම ප්‍රශ්න අහන්නේ නැහැ හොඳද? මොනවද තියෙන්නේ? එහෙම අහන්නේ විශ්වාසයෙන් කියන්න පුළුවන්ද මේ සූත්‍රය මම කියවලා තියෙනවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ. මේ සමස්ත ධර්මයේ තියෙන ත්‍රිපිටකේ. හරි. කරණීය සූත්‍රය කියවලා තියෙද නැද්ද? ඔය තියෙන්නේ. කරණීය මෙත්ත සූත්‍රය කියවලා තියෙනවා. මංගල සූත්‍රය තියෙනවා. රතන සූත්‍රය තියෙනවා. ඔය තුනනේ අපි ගොඩක් පාවිච්චි කරන්නේ නේ. ඔය තුනට කියනවා මොන සූත්‍ර කියලාද? තුන් සූත්‍රයනේ. හරිද? මෙන්න මේ තුන් සූත්‍රය ගොඩක් පාවිච්චි කරනවා. හරි. දැන් ඕවා හරි මං කියන්නේ එහෙම අපි පාවිච්චි කරලා තියෙනවනේ. පාවිච්චි කරලා තියෙන ගොඩක් මේ සූත්‍ර අපි සිංහලෙන්ද පාලියෙන්ද? පාලියෙන්නේ ගොඩාක්ම පාලියෙන්. ඇත්තටම වටින්නේ ඒ ටික කොහොම පාවිච්චි කරන එකද? සිංහලෙන්ද පාලියෙන්ද? වටින්නේ කොහොමද? හිතන්න මේ බණ ටික මං දැන් ඉඳන් පටන් ගන්නවා පාලියෙන් කියන්න. තේරෙයිද? මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. වටින්නේ කොහොමද? සිංහලෙන්. මතක තියාගන්න ත්‍රිපිටකයේ සූත්‍ර ටික අපිට වටින්නේ කොහොමද? පාලියෙන් නෙවෙයි සිංහලෙන්. ඒ පාලියෙන් තියෙන බුදුහාරෝ ඒ කාලයට තේරෙන්න දේශනා කරපු භාෂාව. අද අපි මොකද කරන්නේ? අපි කරන්නේ ওই සූත්‍ර දේශනාර පිරිත් අහන විදිහට අහනවන්නේ. හිතන්න මම මේ කියන්නේ පිරිතේ ආශිර්වාද නෑ නෙවෙයි. හොඳද? අවබෝධයෙන් අහන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා. මෙයා රෑ එළි වෙනකන් ගෙදර ඉඳගෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවක් කරනවා. රෑ එළි වෙනකන් නිදි මරාගෙන නිදාගන්නෙත් නෑ. නිදි මරාගෙන රෑ එළි වෙනකන් පිරිත කළා. අවසානයේදී එළි වෙනකොට මොනවා හරි තේරිලා තියෙද? ඒ කියන්නේ එළි වෙනකන් අර හාමුදුරුවෝ කියපු වචන වලින් එකක්වත් තේරිලාද? නෑ මෙලෝ දෙයක් තේරිලා නෑ. හැබැයි අවසානයේදී නැකිටලා යනවා නිදාගෙන ඉන්න ඈත හැරවගෙන ගිහිල්ලා පිරිත් මණ්ඩපේ ඉස්සරහට ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් අපි ගන්නවනේ මොනවද ගන්නෙ? පිරිත් පැන් පිරිත් නූල්. ඉස්සරහට යනවා. ඒ යනකොට ගිහිල්ලා හාමුදුරුවන්ට කියන ඉතින් හාමුදුරුවනේ පිරිත් පැන් ටිකක් දෙන්න. ඒ ටිකත් අරගෙන මූණේ ගාගෙන බෝතලෙකුත් අරන් ආපු එකක් දීලා ගෙදර අයටත් දෙන්න හාමුදුරුවනේ. ගෙදර අය ආපු නැති එක වෙනම කතාවක්. ආශිර්වාදයනේ දෙන්න බෝතලෙට දාලා ගෙදර අයට ගිහිල්ලා දෙන්නම්. නේ ගෙදර අය ගිහින් ආශිර්වාදය නේ ඒ කට්ටිය නාවන්නම් හරි. ඊළඟට අත දික් කළා කියන හාමුදුරුවනේ පිරිත් නූල් 5ක් තියලා ගැට ගහන්න. එකෙන් නම් බෑ. එකෙන් මදි ආශිර්වාදය. 5ක් තියලා ගැට ගහන්න. හරි ඒක ගැට ගහලා ඉවරුනම් පස්සෙත් කියනවා ආන්දර ගෙදර තව 5ක් ඉන්නවා. නේ ඒ අය ආවේ නැහැ ඒක වෙනම කතාවක්. ආශිර්වාදය දෙන්න ගෙදර ගිහිල්ලා ගැට ගහන්න. අද පිරිත් නූල් 5කුත් අරන් යනවා. දැන් ওই පිරිතක් අවසානයේ අපි කවදාවත් හිතන්නේ ওই පිරිත් නූල් කඩන්නේ කොහොමද? අර ඉන්න හාමුදුරුවරු අතින් තමයි කඩන්නේ. නේ හැම හාමුදුරු කෙනෙක්ගෙම බලන්න මෙන්න මේ ඇඟිලි දෙකේ මෙන්න මෙතන පාරවල් දෙකක් තියෙනවා අනිවාර්යෙන් පිරිත් නූලකට කැපිච්ච. අද පිරිත් නූල් 5600ක් කඩන්න ඕනේ මොකද අපේ අය කිසිම සානුකම්පාවක් නැහැ. ඇවිල්ලා ඉල්ලනවා හාමුදුරනේ 10 15 දෙන්න කියලා. නේ ඒ ඉල්ලන